සාදු සාදු බුදු හිමි නමදින්නේ දෑත නාලලේ බැඳ වැඳුම් ලබන්නේ සෑම දෙනාහට පින් කෙතවන්නේ නේක දහම් සිසිලෙන් බබලන්නේ සාදු සාදු සදහම් නමදින්නේ දෑත නාලලේ බැඳ වැඳුම් ලබන්නේ සෑම දෙනාහට පින් කෙතවන්නේ නේක දහම් සිසිලෙන් බබලන්නේ සාදු සාදු මහා සංඝ නමදින්නේ සම්බුදු රසඳහරින් ලොවනාවා බුදුආ මුදුරුවෝ හොඳ බණ දෙසුවා පුදමි පහන් මම සිරිපද ගාවා බිඳ බව දුක සම්න සුමහිමි වේ ගුණදම් නන අපමන බව දනිමි නිබන්ධංගමා ගුණ සයුරෙහි ගිලෙමි මාද සිසිල් ගාඳ කිලියක් කරමි සුවඳ දුමින් මාගේ බුදු හිමි පුදමි සම්මා සම්බුදු සමිඳුගේ මුනේ ලස්සන වෙන කිසි මලකත් නැනේ අප පුද දෙන නල් මිටි මිටි ගානේ සමිඳුගෙන් ඉදිරියේ පරවෙනවානේ මේ මල් මෙන් සිත පිරිසිදු වේවා මේ මල් මෙන් කාය ගැන වැටේවා මේ මල් සමිඳුට පූජා වේවා මේ මල් සේ නිවනට යොමු වේවා මේ මල් සමිඳුට පූජා වේවා මේ මල් සේ නිවනට යොමු වේවා මේ මල් සමිඳුට පූජා වේවා මේ මල් සේ නිවනට යොමු වේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදෙදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාවුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්වාති සාදු 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 හොඳයි ශබ්දනකලක් වරු සාදුකාරයක් දෙන්න. අද උඳුවා පොදා දැසන අප සමෝ අෂ්ටාංග සීලේ සමාදන් කරවීම සඳහා වැඩම වදාළ වැලිකඩ ශ්‍රී පුණ්‍යක්ෂේත්‍ර ආරාම විහාරස්ථානයේ එවැගේම දිවලකඩ ශ්‍රී විජයාරාම යන උභය විහාරාධිපති කරුකටයුතු සාස්වති පඬිත අතිපූජනීය දිවලකඩ ඥානසේන ස්වාමීන් වහන්සේ ඊටමත් මාදරෙන් ගෞරවයෙන් নমස්කාර පූර්වක පිළි අරගෙන කවුරු ශබ්ද නගර සාදුකාරයක් දෙන්න. හොඳයි කවුරුත් අපි එකට සහභාගී වෙලා සිල්ලිල්ලේ මේ වාක්‍ය කියමු. ඕකාස අහම්බන්තේ තිසරණේන සද්දින් උපෝසතං අට්ඨංග සීලං ධම්මං යාචාමි අනුග්ගහං කତ୍වා සීලං දේතමේ භන්තේ ဒုတိယံ පේ අහං බන්තේ තිසරණේන සද්දින් උපෝසත අට්ඨංග සීලං ධම්මං යාචාමි අනුග්ගහං කତ୍වා සීලං දේතමේ භන්තේ තතියම්පේ අහං භන්තේ තිසරණේන සද්දෙන් උපෝසත අට්ඨංග සීලං ධම්මං යාචාමි අනුග්ගහං කତ୍වා සීලං දේතමේ භන්තේ අනුකම්පං උපාදාය සාදු සාදු සාදු. හොඳයි කවුරුත් සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු නමස්කාරය කියන්න. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි
සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි අජ්ජයිමං ච දිවසං ඉමංච දිවසං උපෝසතං උපවසාමි සතං උපසාමි අට්ඨංග සමන්නාගතං සීලං සමාදයාමි තංග සමන්නාගතං සීලං සමාදියා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි නාදානා වේරමණී සික්ඛාපදං සමාදියා මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියා සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහා සයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි සයන මාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉමානි අට්ඨංග උපෝසත සීලානි සමාදියාමි අට්ඨංග උපෝසත සීලානි සමාදියාමි ඉමානි අට්ඨංග උපෝසත සීලානි සමාදියාමි අට්ඨංග උපෝසත සීලානි සමාදියාමි ඉමානි අට්ඨංග උපෝසත සීලානි සමාදියාමි උපෝසත සීලානි සමාදියාමි සාදු 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 සුපින්නතුනි දැන් අප විසින් මේ උඳුවප් මාස පුරපසළොස්වක පොහෝ දවසේ අෂ්ටාංග උපෝසත සිල් සමාදන් වෙමින් අපේ පින්වත් දායකා පින්නතුන් විසින් මේ සකසා පිළියෙල කර ගන්නා ලද භික්ෂා දානවල අග්‍ර කොටස තිලෝ ගුරු ශාන්තිනායක ලෝතුරා අමාමෑණී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා මේ ශාරීරික පාරිබෝධික උද්දේශික කියන ත්‍රිවිධ චෛත්‍යස්ථානයන් මුල් කොටගෙන තැන්පත් කරන ලද සියලුම පූජාවන් පූජා කරමි පූජා වේවා මේ නත්පත් වන සකල විද පුණ්‍ය සම්භාර ධර්මයන්
ලෝසසන් සුරකින දෙවියන්ට විහාර ගණේ අපවත් වෙච්ච මහ සංගරුවනට දායක කාරකාදීන්ට ඔබ අප නමින් පරලෝස පස් සකල වෙද ඥාතීන්ට මේ මොහොතේ මහ පොළොව මත මේ ආපදාපන්න මහා ඛේද වාචකයට ගොදුරුව මහ පොළොව මත වැළලී සිටින ඒ අහිංසක ජනී ජනතාව ඇතුළු රණවිරුවන් සහිත කොට සෑම දිනාටත් උපෝසත අෂ්ටාංග උපෝසත සීලේ පිහිටි ඔබ සැමටත් ඒ වගේම පවුල් වල සෑම සියලු දෙනාටත් ඔබට දම්පැනින් උපස්ථාන කරන පින්වත් පරිත්‍යාගශීලී පින්නතුන් සැමටත් පවුල් වල සෑම සියලු දෙනාටත් පොදුවේ රටවාසී ලෝවාසී හැමතෙමත් තුනුරුවන් සරණත් සියලු දෙව් රැකවරණත් නිදුක් බව පිණිසත් නිරෝගී බව පිණිසත් අජරාමර සංඛ්‍යාත නිවනින් සැනසීම දක්වාත් මේ සියලු පින් කුසල් අප සෑම සියලු දෙනාටත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවන් සහිතව සෑම දිනාම පොදු වන්දනා කරමින් සියලු පූජාවන් පූජා කිරීමට සූදානමින් සාදු කියන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාන් බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ් විඤ්ඤූහි ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සුපාටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ග ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ අක්ඛිනේයෝ අංජලි කරණී අනුත්තරං පුඤ්ඤක්ඛිත ලෝකස්සාති සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි නමාමි බුද්ධං ගුණ සාගරං තං සත්තා සදා හොන්තු සුඛියා කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සබ්බේ මරණං අහං නමාමි ධම්මං සුගතේන දේසිත සත්තා සදා හොන්තු සුඛියාවේ කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සබ්බේ
සබ්බේ මරණං අහං නමාමි සංඝං මුනි රාජ ශාවකං සත්තා සදා හොන්තු සුඛී කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගං ගච්ඡන්ති සබ්බේ මරණං වන්දාමි චේතයං සබ්බඨානේ සුප්පතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූප සකලං සත් යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයන්නක් පත්තෝ සබ්බං යුතං සත්තා වන්දිතං බෝධිපාද ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිත අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමද්දොත් වන්දාමි චේතයං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨි ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකල සුගන්ධං සීතලං කප්පං පස්සන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගන්හාතු මුද්ද අධිවාසේතු නොබන්තේ භෝජනං පරිකප්පිත අනුකම්පං උපාදාය පතිගන්හාතු මුද්ද අධිවාසේතු නොබන්තේ කජ්ජකං පරිකප්පිත අනුකම්පං උපාදාය පතිගන්හාතු මුද්ද නාගවල්ලී දලූපේතං චුන්න පූග සමායුත් තාම්බූලං පතිගන්හාතු සතම් පූජේමිදං ජින සද්ධාය සම්පදිත්තේන දීපේන තමදංසෙන් තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුත් සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධින් සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගත පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පම්මිලායාති යතයිදම් කායෝ තථායාති විනාශ අධිවාසේතු නොබන්තේ සබ්බං සද්ධාය පූජිත අනුකම්පං උපාදාය පටිගන්හාතු මුද්දම අනුරපුරේ සිටගෙන වැඩි බෝධිය මේ අරමේ වැඩ සිටිනා බෝධි රන්වැටකින් අපි පුද දුන් බෝධි අපිත් වඳිමු ජය සිරි මහා බෝධි අටවිසි බුදුවරු පිට දුන් බෝධි මේ අරමේ වැඩ සිටිනා බෝධි දිනෝ දහක් දෙන වන්දිනා බෝධි අපිත් වඳිමු ජය සිරි මහා බෝධි සේවතං ධම්ම රාජේන නර දේවේහි පූජිතං
පූජේමි බෝධි රාජානං සබ්බ මේතේන සාදරං සබ්බ මේතේන සාදරං සබ්බ මේතේන සාදරං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ තු යව නිබ්බාන පද්දේ ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛය වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු කායේන වාචා චිත්තේන මමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ බූරි පඤ්ඤ තථාගත අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර අච්චයං කමමේ බන්තේ බෝධි රාජාන මද්දම සාදු අෂ්ටාංග උපෝසත සිල් සමාදන් වුණු පින්වත් උපාසක උපාසිකාවන් සහිත අද හීල්දානේ පිරිනැමීම සඳහාත් මේ පින්කම් වලට සහාය සම්බන්ධ වීම සඳහාත් මේ අවස්ථාවට පැමිණ සිටින සියලුම දායක දායිකා පින්තුනි අද උඳුවප් මාසයේ පුර 15ක් පොහොය දවස අපේ ශාස්ත්‍ර ඉතිහාසයේ තාමත්ම වැදගත් දිනයක් සනිටුහන් කරන ඓතිහාසික ශාසනික උතුම් දවස් කැටියට මේ දවස අපට සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන ඒ ධර්ම ප්‍රචාරක පිරිස අපේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කරලා මේ රටේ භික්ෂු ශාසනය පිහිටුවට පස්සේ ඒ වගේම මේ බණ අහපෝ අනුලා දේවිය ප්‍රධාන 500ක් කුලකතුන්ටත් අවශ්‍යතාවය තිබුණා. මේ ශාසන බ්‍රහ්මචර්යාව යෙදමින් තමන්ගේ ජීවිත ධර්මානුකූලව පවත්වා ගැනීම සඳහා එනිසා ඒ පිළිබඳව අදහස මිහිඳු මහරහතන් වහන්සේටත් ඒ වගේම ලක්දිව දේවානම්පියතිස්ස රජතුමා ප්‍රමුඛ රාජකීය පිරිසටත් දැනුවත් කරමින් දඹදිව ඉන්දියාවේ ධර්මාශෝක මහාධිරාජානන් වෙත අරිට්ඨ කුමාරයා ප්‍රමුඛ රාජකීය දූත පිරිසක් යොමු කරලා ඒ සංඝ මිත්තා මහරහත් තෙරණිය ප්‍රධාන භික්ෂුණීන් වහන්සේලාත් ඒ වගේම ඊ타ත්ම ඓතිහාසික වැදගත්කමක් ඇති ඒ ජයශ්‍රී මහා බෝධි රාජානන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කරවීම සඳහාත් ඒ වගේම විවිධ කුසලතාවයන්ගෙන් හෙබී කුල 18ක පිරිසක් ශිල්පී කුල 18ක පිරිසක් සහිතව අපේ ශ්‍රී ලංකා ද්වීපයට දුමින්දා ගමනේ නමින් අපි හඳුන්වන ඒ ඓතිහාසික වැදගත් සිදුවීම සිද්ධ වුණේ අදවන් උඳුවප්පුර 15ක් පොහොය දවසක දඹදිව ඉන්දියාවේ මහා ප්‍රජාපති ගෞතමී ප්‍රධානව
ඒ දඹදිව කුලකාන්තාවන්ට මේ භික්ෂුණී ශාසනය තුල ශාසන බ්‍රහ්මචර්යාවේ යෙදින්නට කටයුතු සිද්ධ වුණාseම අපේ රටේ අනුලා දේවිය ප්‍රධාන කුලකතුන්ට අනාගත පරපුරකට මේ භික්ෂුණී ශාසනයට යොමු වෙලා ශාසන පිළිවෙතේ ගමන් කරන්ට ඒ තුලින් ලෞකික ලෝකෝත්තර සනසිලි මඟ හෙළි කර ගන්නට අවස්ථාව අවකාශ සැලසුනේ පින්නතුනි අදවන් පුරපසළොස්වක පොහොය දවසක එච්චර විතරකුත් නෙවෙයි අපේ රටේ මුළු ලෝකයා හමුවේ අපට දෙපයින් නැගී සිටීමේ ශක්තිය බලය ලැබුණේ ඒ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ ශ්‍රී ලංකා දීපයට වැඩම කිරීමෙන් පසු ඒ වගේම සංඝමිත්තා මහරහත් තෙරණිය ප්‍රධාන මේ ධර්ම දූත පෙරස් මේ ශ්‍රී ලංකා දීපයට වැඩම කරවීමේ ප්‍රතිඵල විසින් අපට අහස සෙඹින රුවන්වැලි මහා චෛත්‍ය රාජානන් වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතුන් වහන්සේ තැන්පත් ඒ සුවිසල් චෛත්‍ය රාජානන් වහන්සේලා ඉදිකිරීමටත් ඒ වගේම මහා කළු ගල් වලට බුදුහාමුදුරුවන්ගේ බුදු ගුණ කවලා මේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඉදිකරවීමේ ඒ කුසලතාවයන් එච්චර විතරකුත් නෙවෙයි මහා රළ ගසන මහා මුහුද වගේ මේ ශ්‍රී ලංකා දීපේ කෘෂිකාර්මික රටක් හැටියට වාරි මාර්ග පද්ධතියක් හදලා ලෝකයා අදටත් විස්මිත භාවයට පත් කරන මේ ශිල්පීය කලා කුසලතාවයන්ගෙන් හෙබි පරපුරක් නිර්මාණය වීමට අඩිතාලම දැමුනේ පින්නතුනේ අදවන් පුරපසළොස්වක පොහොය දවසක ඒ වගේම අපේ විහාරස්ථානයේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා නිදහිත ඒ ශ්‍රී සර්වඥ ධාතු මන්දිරයක් විවෘත කරලා ඉන්පස්සේ අපේ විහාර භූමිය තුල අනුරාධපුර ජයශ්‍රී මහා බෝධි රාජානන් වහන්සේගේ ඒ සාකා අංකුරයක් සහිත බෝධීන් වහන්සේ නමක් ඇතුළු 28 බුදුරජාණන් වහන්සේලාට බුද්ධත්වයේ ලබා ගැනීමට උපකාර වෙච්ච ඒ 28 බෝධීන් වහන්සේලා රෝපණය කරලා අපේ මේ පුදබිම තුළ පුද පූජාවන් වලට ලක් කරවීම වසර 3ක් සම්පූර්ණ වීමත් ඒ අසදෙස මහා අනුරාධපුර ජයශ්‍රී මහා බෝධි රාජානන් වහන්සේ වැඩම කරලා මේ ශ්‍රී ලංකාව ලෝකයේ ලිඛිත ඉතිහාසයේ පැරණිම වෘක්ෂ රාජාවන දැනට වසර 2333ක් නිරුපද්‍රිතව වැඩ සිටින ඒ ජයශ්‍රී මහා බෝධි රාජානන් වහන්සේ මුල් කොටගෙන තමයි අදවන් පුරපසළොස්වක පොහොය දවස තුල ලක්දිව සිව්කන මේ විදිහට පුද පූජාවන් සිද්ධ කරමින් ආමිස ප්‍රතිපත්ති පූජාවල නිරත වෙමින් ක්‍රියා කරන්නේ කටයුතු කරන්නේ ඒ නිසා අද දවසේ අපේ පන්සලට විශේෂත්ව දවසක් හැබැයි එන්න හිටියේ නම් වාසනා ටීවී අපි ඉල්ලලා නෙවෙයි ඒ අය ඇවිල්ලා කතා කරලයි අපිට මේ අවස්ථාව දෙන්න කියලා ඉල්ලීමක් කරලයි ලබාගත්තේ ඒ කටයුත්තට අපේ දායක සභාව ඉතා ඉහළින් සංවිධානගත වෙන අතර වාරේ පෙරේද කිව්වනේ එන්න බෑ කියලා මට පුදුමයි මේ වගේ රටේ සුවිශේෂ නමක් දරාගෙන තිබෙන මෙවන් ආයතනයක් මේ වගේ වැඩි දුර කල්පනා කරන්නේ නැතුව මං හිතනවා අපේ මේ රටේ කීර්තිදර අපේ දයානන්ද බෝම්බොල මහත්මයා මේ කාරණේ දන්නේවත් නැතුව ඇති කියලා.
නමුත් එතුමා යටතේ ඉන්න මේ මාධ්‍ය නියෝජිතයෝ තමයි ඒ තීන්දුව අරගෙන තියෙන්නේ. ඒගොල්ලෝ මේ ආපදා ආධාර බෙදන්න යනවා කියලා. දැන් අපි කලේ මොකද්ද? ඊයේ යන්නත වෙච්ච ආපදා ආධාර බෙදිල්ල අද මේ පොහොව දවස් වැඩසටහන නිසා හෙටට දාගත්තා. ඒගොල්ලෝ අපේ වැඩසටහන අත්තරලා දාලා ඒගොල්ලෝ යනවා වෙන පාරවල් වලට. ඉතින් අපිට දැන් විශාල වියදමක් කරලා නමුත් අපි මේ වැඩසටහන මේ හැමතැනම ප්‍රචාරය කරලා දැනුවත් කරලා ක්‍රියාත්මක වෙච්ච නිසා ඊයේ 12:20යි මේ තීන්දුව ගන්නකොට ඊයේ 12:20යි මේකේ සිග්නල් වැඩ කරනවාද කියලා බලලා අපේ මේ සඳ9 ටීවී ආයතනයේ තමයි අද මේ සජීවී විකාශය දෙන්නේ. ඒ නිසා ඔබ හැම දිනාටත් ටිකක් පරිස්සමෙන් ඉන්න හැම වෙලාවෙම දඟලන්නේ නැහැ නේ කොහොමද සිල් ගත්තාම. නමුත් ටිකක් එහාට මෙහාට හැරෙනකොට වුණත් ටිකක් කල්පනාවෙන් ඉන්න. කැමරාව ඔබේ පැත්තට යොමු වෙලා තියෙනවා නම් බොහොම සංවරව සංසුන්ව ඉන්න. මේ වැඩසටහන අද දවස පුරාම සජීවීව සඳ9 ටීවී වල විකාශනය වෙන නිසා ඉතින් කිය හැකි කරුණු බොහෝ තිබුණත් දැන් ඒකට වෙලාව නෙවෙයි. දැන් කාලය අපට අද දවසේ පරිස්සම් කරගන්න වෙලා තිබෙනවා. වෙනදා සුපුරුදු කාලසටහනේ යම් වෙනස්කම් ඇතුව තමයි අද දවසේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ පිළිබඳවත් සාවධානව අවදිමත්ව ඔබ හැම දිනාම අද දවසේ කටයුතු කරන්න කියලා සෑම ඉල්ලනවා. සීලය කියන්නේ කට හික්මවා ගන්න එකයි, වචනේ පරිස්සම් කරගන්න එකයි. හැබැයි ඉතින් ඒකට සිත ඕන. සිත නැත්තම් කටයි වචනයයි මේ ඇඟයි පරිස්සම් කරගන්න බෑ. ඒ නිසා කය වචනේ හික්මීම මේ උතුරු සලුවක් දාලා සුදු ඇඳගෙන හිටියට ඕක වෙන්නේ නැහැ. ඊළඟට ධර්මශාලාව තුල විතරක් එහෙම වෙලා මදි. මේ හුරුව මේ පුරුද්ද මෙතනින් දොට්ට බැස්සට පස්සේ පාරෙදිද වැඩපළයේදීද කාර්යාලයේදීද ගොවිතැන්කෙතේද නිවස තුලද මේ කයයි වචනයයි පරිස්සම් කරගෙන වැඩ කරන්න. ඇයි එහෙම විය යුතු වන්නේ? මැරෙනවා, අපි මැරෙනවා. අර මං හිතන්නේ තාම සංඛ්‍යාත්මකව කියා ගන්න බැරුවට 1000 ඉක්මවිච්ච සංඛ්‍යාවක් මහා පොළොවේ තාමත් වැළලිච්ච තැන් හොයාගන්න බැරුව මේ රට මහා ඉතිහාසයේ කවදක්වත්ම නොතිබිච්ච ආකාරයට මුළු මහා දිස්ත්‍රික්ක 25ම තුල මහා ඛේදවාචකයකට මුහුණ දුන්නා. අපේ රටේ වර්තමාන පාලකයෝ බුදු පිළිමි තමයි පෙන්වන්න බැරි වුනේ. වාහනේ ගහපු බුද්ධ පින්තූරේ, ආයතන වල ගහපු බුද්ධ පින්තූරේ ගලවලා ඉවත් කරන්න සූදානම් වුණා. ඊළඟට ත්‍රිකුණාමලේ බුද්ධ ප්‍රතිමා වහන්සේ පන්සලේ අයින් කළා. දැන් ප්‍රාදේශීය සභාවල, නගර සභාවල ප්‍රතිස්ථාපිත මේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඉවත් කරවීමේ වැඩපිළිවෙල කරමින් රටේ ජාතියේ ඉතිහාසය මැකීම සඳහා මේ පාඩම් පෙළ පොතෙන් ඉතිහාසය ඉවත් කරමිනුත් අර උතුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක බෝඩ් ටික ගලවලා උද්ඝෝෂණය ජනතාවගේ අදහස එනකොට එක එක්කෙනා පිට පටවමිනුත් ක්‍රියා කරන්න සූදානම් වෙනවා. මේ රට නිරාගමික රාජ්‍යයක් කරන්න රාජ්‍ය නොවන සංවිධාන දෙස් විදෙස් බලවේග ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එක පැත්තක බුදුහාමුදුරුව ලංකාවේ උපන්නයි කියාගෙන යනවා. තව කෙනෙක් ධර්ම විකෘත කරගෙන යනවා. මේ වගේ සිවුරත් පොරෝගෙන ඉඳගෙන විකෘති බණ කියනවා. බුදුහාමුදුරුවන්ට නිගා කරමින් මහා මේ හිතන්නවත් බැරි විදිහට බුදුදහම කන පිට හරවලා බණ කියනවා. බණ වගේ වැඩි බණ කියනවා. ඒ නිසා ඒ බඳු රටකට අද පාර කැපිලා තිබෙන්නේ. මේ සමාජ මාධ්‍ය ජාලයේ බැලුවෙන් පස්සේ පුදුමාකාර විදිහට අපේ රටට නිନ୍ଦා අපහාස කරමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අපහාස නිନ୍ଦා කරමින් විවේචන කරමින් ක්‍රියා කරනවා, කටයුතු කරනවා. ඒ නිසා මේවට පොඩි ඇස්සරිල්ලක් පෙන්නවීමක්
තමයි සිද්ධ වුණේ කියලා මගේ නම් කල්පනාව. ඒ නිසා මේ රට තුනුරුවන් උදෙසා නව වාරයක් පූජා කරපු පුණ්‍ය භූමියක්. මේ රටට ඒ විදිහේ කෙනහිලිකම් කරන්න එනවනම් කවුරු හරි ඒවට ඉඩ තිය වෙන්නේ නැහැ. තින් කර්මානුරූපවත් මේ අපේ ජනතාවට ඒ තැනටපත් වෙන්න සිද්ධ වුණා. ඒ නිසා අද අපේ කලුතර මොන විදියකින් හරි බේරුණා. ඒක ඔබ අප ලබාපු මහත් භාග්යක්. දැන් අපි හෙට දවසේ ආහාර පාර්සල් අරගෙන වියලි සලාක අරගෙන නුවර ප්‍රදේශයේ දුෂ්කර තැන්වලට ඒ වියලි සලාක මලු පරිත්‍යාග කරන්න සූදානම් වෙලා ඉන්නවා. මේ දවස් ටිකේම අපේ දායක පින්නතුන් ඒවට අදාළ කටයුතු සංවිධානය වෙමින් ඉන්නවා. ඔබ අපට බොහෝ පරිත්‍යාග ಜಾති අරගෙන ඇවිල්ලා තියෙනවා. තවත් හාල් ටිකක්, පොල් ටිකක්, සැමන් ටිකක්, දත් බෙහෙත් ටිකක් ආදී ಜಾති අඩු තියෙනවා. අපි ලොකු ආහාර මල්ලක් දෙනවා. හාල් කිලෝ 5ක් සහිතව පොල් පරිප්පු කිලෝවක්, අල කිලෝවක්, ලුණු කිලෝවක්, පාම් පිටි කිලෝවක්, නූල්ස්, සැමන්, තුන පහ, මිරිස් ආදී මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රධාන ද්‍රව්‍ය 17ක් හැටියටත් තවත් දත් බෙහෙත්, සිද්ධාලේප, සමහන්, පෙනඩෝල් ආදී තවත් වර්ග 7කට සබන් ආදී විදිහට පරිත්‍යාග කරන්න සූදානම් වෙලා තිනවා. ඒවටත් තව අද දවසේ හවස වෙනකන් අපි ඒව බාර ගන්නවා. පුළුවන් අය උදව් කරන්න කියලා තම තමන්ගේ ගෙවල් වලට කියන්න ඕගොල්ලෝ හුඟක් අය අපිට දැන්ටත් ගෙනත් දීලා තියෙන්නේ. තවත් කවුරු හරි ඉන්නවා නම් අද දවසේ හවස වෙනකන් ඒ අවශ්‍යතාවය සම්පාදනය කර දෙන්න පුළුවන්. ඒවා මේ අදහස් අපි පාර්සල් කරලා ඉවර කරලා හෙට උදේ පාන්දර පිටත් වෙලා ඒව බෙදා හරින්න සූදානම් වෙනවා. ඉතින් මේ වෙලාවේ අපි හැමදිනම අපේ රට පිළිබඳව, ජාතිය පිළිබඳව, සම්බුදු සසුන පිළිබඳව සිතා කල්පනා කර යුතු යුගයකයි අපි හැමදිනම ඉන්නේ. ඉතින් ඔබ අද දවසේ මේ පෙහෙවස් සමාදන් වුණා, අෂ්ටාංග උපෝසත සිල් සමාදන් වුණා. ඉතින් අද දවසේ හීල් දානේ පිරිනැමීමේ කටයුත්ත අපේ රෙමුණ වැව්පාරේ ගී ජයන්ත මහත්මයාත්, නිලන්ත වීරසිංහ මහත්මයාත්, ඒ වගේම දරුවන් දෙබල දෙවිඳු කවීස, රවින් චමෝත් කියන මේ පවුලේ පින්නතුන්ගේ සහභාගීත්වයේ දායකත්වයේ ඇතුව අපේ දායක ස්වභාවයෙන් සහාය සම්බන්ධතාවයන් නැතුව මේ කටයුතු සිදු කරනවා. ඒ වගේම හැම උදෑසනකම මේ කැඳ දානයක් අපේ ධම්මික මහත්මයා, රෙමුණි දිලානි නිරෝෂා මහත්මියටත් නිදුක් නිරෝගී සුවපත් බව ප්‍රාර්ථනා කරගෙනත් ඒ පින්කම දැන් අවුරුදු ගාණක් තිස්සේ කරගෙන ඇවිල්ලා තිනවා. ඒවත් අපි පින්පෙත් පෙරටුව සිහිපත් කරමින් මේ දවස් පුරාම සමාදන් වෙච්ච සීලය ආරක්ෂා කරගන්න. චාරිත්‍ර සීලයයි වාරිත්‍ර සීලයයි සීලේ කොටස් දෙකක් තියෙනවා. මේ සුදු ඇඳලා උතුරු සරුව දාගෙන ඉඳලා සිල්පද රක්ෂා කිරීම විතරක් නෙවෙයි, වාරිත්‍ර සීලයේ පමණක් නෙවෙයි, චාරිත්‍ර පිළිවෙත්, වත් පිළිවෙත් පිළිබඳවත් සැලකිලිමත්ව ක්‍රියා කළ යුතුයි. මොකද වත්තං නපරිපූර්ණතු නසීලං පරිපූර්ණතේ අසුද්ධ සීලෝ දුප්පඤ්ඤෝ දුක්ඛාන පරිමුංචති කියලායි දහමෙන් උගන්වන්නේ. වත් පුරන්නේ නැත්තම් සිල් පිරෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. ඒ නිසා වත් පුරමින් සිලුත් ශික්ෂාපදත් රැකගෙන ඔබේ ජීවිතය වඩාත් ආලෝකමත් කරගන්නට ක්‍රියා කරන්න කියලා, කටයුතු කරන්න කියලා ශාසනික වශයෙන් සිහිපත් කරමින් මේ වෙලාව දැන් ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ අපේ උතුම් පිළිවෙතේ මේ ආමිස ප්‍රතිපත්ති පූජාවේ යෙදෙමින් මේ වෙලාවේ අෂ්ටාංග උපෝසත සිල් සමාදන් වුණා. ඒ වගේම මේ පිළියෙල කරගන්නා ලද දාන වස්තුවේ අග්‍රම භාගය ලෝතර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා උදෑසන ආහාර බුද්ධ පූජාව ලෙසින් පූජා කළා. මේ පින්වත් උපාසක උපාසිකාවන්ට හීල් දානේ පිරිනමන්න අදාළ සියලු කටයුතු සංවිධානය කරගෙන තිබෙනවා. ඒ වගේම උදේම ඖෂධීය කැඳ පූජාවන් සිදු කළා.
මේ සියලු ආකාර වලින් රැස් කරගත් දවස පුරාම අත්පත් කරගනු ලබන සකල විද පුණ්‍ය සම්භාර ධර්මයන් ලෝක ශාසන ආරක්ෂක තම තමන්ගේ ආරක්ෂක ඉෂ්ට දේවතාදී පින් කැමැති වන සියලුම ශාසන මාමක අභිවෘද්ධිකාමී දෙවියන් අපේ විහාරස්ථානයේ ජය ශ්‍රී මහා බෝධිරාජානන් වහන්සේ ප්‍රධාන අටවිසි බෝධීන් වහන්සේට අධිග්‍රහිත සියලු දෙවියන් ශ්‍රී සර්වඥ ධාතු මන්දිරයට අධිපති දෙවියන් සහිත ඔබ සුරකින ඔබේ නිවෙස් වලට අධිග්‍රහිත දෙවියන් සහිත සියලු අල්පේසාක්‍ය මහේසාක්‍ය දිව්‍ය රාජ සමූහය මේ උතුම් වටිනා කුසල ශක්තියින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට විතරමයි කියන්න තියෙන්නේ. රටයි ජාතියයි සම්බුදු සසුනයි ඉහෙන් සුරකිත්වා දෙවියන් පැතුම් පරිදි නිවනින් සැනසෙත්වා කියලා සාදු කිලමි. සදේ ඒ වගේම වර්ග પરම්පරාගත සකල විද ඥාතීන් සිහියට නගමු. අපේ විහාර ගණයේ අපවත් වී වදාළත් ගෞරවාස්පද අකුරු කල විට ගුණරත්නාභිදාන මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අපේ දිවලකට පන්සලත් ගොඩ නගාපු බටගොඩ ශ්‍රී සද්ධානන්දාභිදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මගේ ගුරු දේවයාණන් වහන්සේ නමක් වූ වැලිකටල්ලේ ඥාන විමලාභිදාන අති ගෞරවාස්පද අපේ නායක මාහිම්පාණන් වහන්සේ ඒ වගේම ගිය නොවැම්බර් 5 වෙනිදාට දසවස් පෙරුණු අස්මදාචාර්යෝත්තම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනටද උන්වහන්සේලාට ශක්තියක් බලයක් වෙමින් මේ සුවිසල් පූජනීය බිම් පරිත්‍යාග කරමිනුත් මේ ඉදිකිරීම සිද්ධ කරමිනුත් දම්පෙනෙන් උපස්ථාන කරමිනුත් ක්‍රියා කරල පරලෝසපත් සකල විද වර්ග પરම්පරාගත ඥාති හිත මිත්‍රාදී ඔබ අප හැම දිනාගෙන් නමින් පරලෝසපත් මෞදමෞපිය ගුරුවර බන්දු මිත්‍රාදීන් වශයෙන් සකල විද ඥාතීන් මේ උදාාර කුසල ශක්තියින් අනුමෝදන් වනු ලබත්වා දුකින් මිදෙත්වා සුවපත් වෙත්වා භවයෙන් භවයටම සුවපත් වෙත්වා සුවපත් වූ ආත්ම භාව ලබත්වා නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින්දෙන්. ඒ වගේම මේ දම්පැන් පිරිනමන පින්නතුන්ගේ නමින් පරලෝසපත් W රණසිංහ පියාණන් අවුරුදු 2ක් ගත වෙනවා පරලෝසපත් වෙලා. දී පුංචාමි උපාසිකා මාතාව අවුරුදු 21කට පෙර අභාවයටපත් වුණා. අභාවයටපත් එස් ගුණදාස මහත්මයා ඇතුළු ඒ පවුල් වල සම සියලු දෙනාටම මේ උතුම් කුසල ශක්තියින් හේතු වාසනා වෙලා දෙලොව සැනසෙලි සුව ලබා නිවනින් සැනසෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම GW ගුණවර්ධී මෑණියන් පවුලේ සැම සහාය සහයෝගය දක්වෝ සැම සියලු දෙනාම ගීත් ජයන්ත මහත්මයා නිලන්ත වීරසිංහ මහත්මිය පුතුණුවරු දෙපළ ඇතුළු මේ පින්කමට විවිධ මාදිලි වලින් ආධාර කරන උපකාර කරන ඒ වගේම අපිට මේ ඒ දුෂ්කර ප්‍රදේශයකට ගිහිල්ලා මේ වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කරවීමට පරිත්‍යාග කිරීමට ඔබ සියලු දෙනා ප්‍රදේශවාසී විශාල පිරිසක් අපට සහාය සහයෝගය ලබා දුන්නා. විදේශගතත් අපිට 3 දිනක් විතර ආධාර උපකාර කරලා තිබෙනවා. ඒ සෑම දිනා ඇතුළු උදෑසන ඖෂධීය කැඳ දාණය පූජා කළ පෙදම්මික මහත්මයා ඒ වගේම දිලානි වීරසිංහ මහත්මිය නිදුක් නිරෝගී සුවපත් බව පිණිසත් ඔබ හැම දිනාටත් කායික මානසික සුවපත් බව පිණිසත් දෙලොව සැනසෙලි සුව පිණිසත් වාසනාවන්ත ලෙස ධාර්මික ආකාරයෙන් ජීවිත පවත්ව ගන්නට ඇසුරට කල්යාණ මිත්‍ර සම්පත්තියම සත්පුරුෂ සංසේවනයම ලැබේවා. අසත්පුරුෂ දුර්ජන ආශ්‍රව වලින් ජීවිත අත මිදේවා. පංචශීල ප්‍රතිපදාව මත ජීවිතය සකස් කරගෙන ආධ්‍යාත්මික ගුණ ධර්මද ජීවිතයට ඇතුළත් කරගෙන මෙලව පරලොව ජීවිත සාර්ථක කරගෙන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වැදනි වී සෙනසුණු අජරාමර සංඛ්‍යාත අමා මහ නිවනින් සැනසීම පිණිසත් මේ උදාාර කුසල ශක්තියින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපි අපහසුතාවයටපත් වෙච්ච වෙලාවේ අපේ පිළිසරණට ආපු අපට මේ කටයුතු අඩුපාඩුවක් නොවන ආකාරයට සිද්ධ කරගන්නට ඉදිරිපත් වුණු මේ මධ්‍යම රාත්‍රියේ ක්‍රියාකාරී වෙලා සඳනයින් ටීවී ආයතනයට අපි විශේෂයෙන් කෘතඥතාවය පළ කරමු. හැම දිනාටම තෙරුවන් සරණ වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන
සදා සොත්තේ භවන්තු තේ. සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයාවාසං බුද්ධ පුත්තං නමමං. සාදු සාදු. හොඳයි. තෙරුවන් සරණයි. අප කෙරෙහි අනුකම්පාවෙන් මේ ස්ථානට වැඩම කරමින් අප සියලු දෙනා අෂ්ටාංග උපෝසථ සීලේ පිහිටවමින් අපට අනුග්‍රහය දක්වූ ගරු කටයුතු අප විහාරාධිපති නායකයින් පානන් වහන්සේට මේ කුසල්වත් වේවා. උන්වහන්සේගේ පැවිදි ජීවය උපවත් වේවා. උන්වහන්සේ පතන්නා වූ බෝධියකින් නිවනෙන් සැනසීමට මේ කුසල්වත් වේවා කියන ප්‍රාර්ථනාව සමග අපේ ස්තුති පූජා කරමින් කවුරුත් එක්ක ශබ්ද නගලා සාදුකාරයක් සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, ඉක්මනට උදෑසන මේ දන් පිරිනැමීමත් දානය ගැනීමේ කටයුතුත් කරන්න. අපි 8ට තමයි ධර්ම දේශනාව උදේ සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. 8යි කාලට ධර්ම දේශනාව සඳහා මේ ධර්ම ශ්‍රවණය සඳහා සෝදානම් වෙන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. හොඳයි. ඉක්මනින්ම ගිහිල්ලා දාණය අරගන්න කවුරුත් එක්ක සංවරව ගිහින් ඉක්මන් කරන්න මේ අපේ උපාසක මහතුරු ඉස්සර වෙන්න.